ඉතින් අපි අද මේ වෙනකොට කැලණිකගේ තත්ත්වය පොඩ්ඩක් බලන්න තමයි මම මේ ඩ්‍රෝන් එක පොඩ්ඩක් ප්ලයි කරන්නේ. ඉතින් මං ඉන්න තැන ඉඳලා මම පොඩ්ඩක් ඩ්‍රෝන් එක ඉස්සරහට දැම්මා. විතර කැලණිකක අපිට මහ දුරක් නැහැ. අපි ඉන්නේ කැලණිකක කිට්ටුවමයි. ඉතින් මේ හරිය ඉඳලා පොඩ්ඩක් අපි බලමු දත්තේ කොහොමද කියලා. ඉතින් මේ වෙනකොට තාම ඉහළ ජල පෝෂක ප්‍රදේශ වලට වර්ෂාපතන ටිකක් තියෙනවා. ඒ නිසා ඉහළ තියෙන ඔක්කොම ජලය පහළට එනකොට මොයකට හරියින් තමයි බ්ලොක් වුණොත් අපට ගෙවල් දැනට යට වෙලා තියෙන. සාමාන්‍යයෙන් තාම වතුර අඩු වෙන පාටක් නැහැ. තාම වැඩි වෙනවා. මොකද ඉහළට තාම වහිනවා නම් මේ පැත්තේ කිට්ටුවගලයි පැත්තේ වහිනවා කියන්නේ ලක්ෂ 15 පැත්ත ඔක්කොම එකතු වෙලා ඉන්නේ මෙහෙට. ඉතින් ඒක නිසා පොඩ්ඩක් තාම මේ පැත්තේ ඔය ගඟට සම්බන්ධ වෙන හැම වතුර පාරක් දිගේම රිටර්න් උඩ පැත්තට වතුර එනවා. ඉතින් අපි ඉන්න හරියෙත් දෙපැත්තෙන් කාන් බ්ලොක් වෙලා තියෙන්නේ. මොකද ගඟට වතුර බහින්නේ නැහැ. ගඟේ වතුර මට්ටම ඉහළ ගිහලා තියෙන්නේ. ඉතින් ඒක නිසා මේ ඉඳලා වතුර එහෙට යන්නේ නැහැ. ඉඳලා මෙහෙට එනවා. ඒක නිසා මේ හරියේ පහත් බිම් ඔක්කොම යට වෙලා තියෙන්නේ දැන්. ඉතින් මේ වෙන්නේ කැලණිය ස්ටේෂන් එක ඒ හරියට යද්දි හම්බෙන කැලණිය පාලම. ඉතින් මේ පාලම කැලණික ගහරහා තමයි යන්නේ. ඉතින් මේ පාලම තමයි මේ ඔයාලට මැද හරියෙන් පේන්නේ. දකුණු අත පැත්තෙන් තමයි අපිට මේ හයිවේ එකයි අලුත් පාලමයි තියෙන්නේ. ඉතින් ඒක මේ දැන්ට පේන්නේ නැහැ. ඉතින් මේ පේන්නේ කැලණිය පාලම හරිය. ඉතින් මේ හරිය අපි ඉස්සෙල්ලා ගිහිල්ලා බැලුවා. ওই දෙපැත්තේ පහත් බිම් වල තිබ්බ ගෙවල් ඔක්කොම යට වෙලා තියෙන්නේ. මේ වෙනකොට සාමාන්‍යයෙන් උඩු හස්සෙන් භාගයක් වගේ වෙන්න යට වෙලා තිබ්බා. ඉතින් දැන් මං ඉස්සෙල්ලා ගිහින් බලනකොට ඒ වගේ යට වෙලා තිබ්බා. දැන් කොහොමද දන්නේ තත්ත්වේ? ඉතින් ගොඩක් මිනිස්සු මෙතන අයින් වෙලා තියෙනවා. ඉතින් අද මේ පැත්තේ උදේ හරියේ කෑම පොඩ්ඩක් ප්‍රශ්නයක් තිබ්බා. ඊට පස්සේ ආයෙ දැන් කට්ටිය එකතු වෙලා ඒක කරගෙන යනවා. ඉතින් ෂේප් එකේ දැනට අපිට ගංගොතර තත්ත්වය මේ විදිහට තමයි පේන්නේ. මම පොඩ්ඩක් උඩට ගල්ලම ගත්තේ මොකද මට හරියට ඕගොල්ලන්ට පෙන්වන්න ඕන නිසා මෙතන දැනට තියෙන තත්ත්වය. අපි පාලම ගවන්නම් ඉස්සරහ ගිහිල්ලා ආවා. ඒත් මේ ආයෙසරක් අපි ආවා. මොකද මේ හරිය ඉන්න එක ඩේන්ජර්. අපි පාරට ගිහ වෙලාව බැලුවේ එතන යන්න පුළුවන් මේ ෂෝට් කට් එකක් දාලා අපි ගියේ. වතුර පාර මිස් කරලා යන්න පුළුවන් ගෙලින් පාලමට. ඉතින් අපි එතන ගිහිල්ලා පොඩ්ඩක් බැලුවා. ඉතින් ඒ බලලා ඇවිල්ලා තමයි මම පොඩ්ඩක් මෙතනින් දාලා වෙනේ. මට උඩින් බලන්න ඕන කොහොමද අපිට තියෙන ගෙවල් වලට තියෙන හානිය කොච්චරයි කියලා. ඉතින් මේ පාරයින් තියෙන ඔක්කොම පල්ලෙහා තියෙන ගෙවල් ටික තමයි යට වෙලා තියෙන්නේ. ওই බිල්ඩින් ටික ඔය සෙට් එකම වතුර දාලා තියෙන්නේ. තව වතුර වැඩි වුණොත් ඉතින් ඔය හැරි යටනවා. ඉතින් මෙතන තියෙන අර ගම් දඟරේ වගේ සෙට් වෙලා තියෙන තැන. ඉතින් මෙතන අර වාට වෙන ලොකු බෙන්ඩ් එකක් තියෙනවා. යූ එකක් වගේ. ඉතින් එතකොට පොඩ්ඩක් ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මොකද අර වතුර පාර ඇවිල්ලා අර බෙන්ඩ් එකේ කැරගෙනකොට එතන කෙලින්ම ඔය මැද තියෙන දූපත වගේ කැලලා සම්පූර්ණයෙන්ම ගම් වතුරෙන් යට වෙනවා. ඉතින් ඔය වම්මත පැත්තෙන් පොඩ්ඩක් ග්‍රවුන්ඩ් එක වගේ පේන්නේ ගුරුකුල ඉස්කෝලේ. ඉතින් ඒකේ ග්‍රවුන්ඩ් එක දැනට තටාකයක් වගේ පිරලා තියෙන්නේ. ඔන්න ඒ විදිහට තමයි දැනට ගම් වතුර තත්ත්වය තියෙන්නේ. ඉතින් අපි දන්නේ නැහැ රැ යනකොට වැඩි වේවි කියලා. ඉහළ ජල පෝෂක ප්‍රදේශ වලට වතුර වැස්සේ නැතොත් හොඳයි. එහෙම වුණොත් දැනට මිනිස්සුන්ට තියෙන බලපෑම අඩු වෙයි. හැබැයි වැසි තව ටිකක් වෙලා දිගටම තිබ්බොත් සහ ඉහළ ජල පෝෂක ප්‍රදේශ වල ජලය පල්ලෙහාට බහින්න ගත්තම තමයි මේ පැත්ත පොඩ්ඩක් ලොකු අවධානමකට ලක් වෙන්නේ. ඉතින් තාම මේ අවධානම අයින් වෙලා ගිහලා නැහැ. දැනට මේ තාම මිනිසුන්ට වර්නින් එක දීලා තින්නේ. ඉතින් උගොන්ට පේනවා මේ වෙනකොට සෑහෙන ප්‍රමාණයක් අවට බිම් ගෙවල් යට වෙලා තින්නේ. ඉතින් මිනිස්සු අසරණ වෙලා ඉන්නේ සෑහෙන්න. ඉතින් අනේ මන්දා ඉක්මනට මේක පහ වෙලා ගියොත් හරි. ඉතින් මේ පාර ලොකු ඩැමේජ් එකක් තියෙනවා. ඉතින් ඕක තමයි දැන් තියෙන තත්ත්වය.